අද කතා කරන්න යන්නේ ක්වොන්ටම් ෆිසික්ස්. එහෙමත් නැත්නම් ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන. ක්වොන්ටම් ෆිසික්ස් නැත්නම් සිංහලෙන් කිව්වොත් ක්වොන්ටම් භෞතික විද්‍යාව කියන්නේ මොකක්ද? ලෝකේ පරමාණු වලටත් වඩා කුඩා දේවල් හැසිරෙන විදිහ අධ්‍යයනය කරන්න පුළුවන් මාධ්‍යයක් කියලා ඉතාම සරලව මේක හඳුන්වලා දෙන්න පුළුවන්. පෑනක් බිමට වැටෙන එක, ගහකින් ගෙඩියක් බිමට වැටෙන එක ගුරුත්වය නිසා කියලා අපි කවුරුත් දන්නවනේ. මේ වගේ ක්‍රියාවන් සම්භාව්‍ය භෞතික විද්‍යාවේ සිද්ධාන්ත අනුගමනය කරනවා. නමුත් ක්වොන්ටම් භෞතික විද්‍යාව තුළින් පැහැදිලි කරනවා මේ පරමාණු ඇතුළත ඉලෙක්ට්‍රෝන, ෆෝටෝන වැනි අංග ඇතුළත් වෙනවා කියලා. මේ ෆෝටෝන ශක්තිය ලෙස ක්‍රියා කරනවා කියලා ප්‍රකාශ විද්‍යුත් ආචරණය තුළින් පැහැදිලි කරනවා. අපි දැන් බලමු සෝලර් පැනල් එකක් ඇතුළේ සිදුවෙන ප්‍රොසෙස් එක ක්වොන්ටම් භෞතික විද්‍යාවෙන් පැහැදිලි කරගන්න. සූර්යාගෙන් එන හිරු එළිය ෆෝටෝන වලින් අන්තර්ගත වෙලා තියෙනවා. සෝලර් පැනල්ස් හදලා තියෙන්නේ සිලිකන් වගේ සෙමිකන්ඩක්ටර්ස් නැත්නම් අර්ධ සන්නායක වලින්. මේ පැනල් ඇතුළේ ගමන් කරන්න බැරිව හිර වෙලා තියෙනවා ඉලෙක්ට්‍රෝන. මේ ෆෝටෝන අන්තර්ගත හිරු එළිය සෝලර් පැනල් එකට පැටෙනවා. මේ ෆෝටෝන වල ශක්තිය ප්‍රමාණවත් නම් හිර වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන වලට ගමන් කරන්න ඉඩ සලසලා දෙනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න පටන් අරගෙන විදුලි නිෂ්පාදනය කිරීම ආරම්භ වෙනවා. හරි, අපි දැන් බලමු සරල ක්වොන්ටම් භෞතික විද්‍යාත්මක ෆෝමියුලා එක. ෆෝමියුලා එක තමයි E සමානයි h ගුණ කිරීම f. E කියන්නේ එනර්ජි නැත්නම් ශක්තිය. f කියන්නේ ෆ්‍රීකවන්සි. E පාරක් වයිබ්‍රේට් වෙනවද කියන්නේ. h කියන්නේ ප්ලෑන්ක්ස් කොන්ස්ටන්ට් කියන නියතිය. මෙතනදී අපිට පැහැදිලි වෙනවා සංඛ්‍යාතය නැත්නම් f වැඩි වෙනකොට ශක්තියත් E වැඩි වෙන බව. උදාහරණයක් ගතහොත් ආලෝකයේ සංඛ්‍යාතය පහගුණ කිරීම 10 14 වෙනි බලයට සමාන වෙනවා. h සමාන වෙනවා 6.626 ගුණ කිරීම 10 ඍණ 34 වෙනි බලයට. ආලෝකයේ එක ෆෝටෝන වල ශක්තිය බැලුවොත් හරි, මේ වීඩියෝවට ලයික් එකක් දාලා ඔයගොල්ලෝ මොන හරි ඉගෙන ගත්තා නම් තවත් කෙනෙක්ට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.